ආයුබෝවන් තෙනු ටෙක්නොලොජීස් YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. තෙනු ටෙක්නොලොජීස් අපි අද ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ ගෑස් වෙල්ඩින් ටෙක්නොලොජි. නැත්තම් වායු වෙල්ඩින් තාක්ෂණයේදී භාවිතා කරන ගෑස් වෙල්ඩින් ටෝච් එකක්. නැත්නම් දමනි පහනක් පත්තු කරගන්නේ කොහොමද කියලා. වායු වෙල්ඩින් තාක්ෂණය සම්බන්ධයෙන් අපි කරපු පළවෙනි වීඩියෝ එකේ ලින්ක් එක කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මුලින්ම ඒ වීඩියෝ එකත් බලලම එන්න. ගෑස් වෙල්ඩින් ටෝච් එකක් පත්තු කරන්න කලින් අපි බලමු ඒ ගැන විස්තර ටිකක්. ගෑස් වෙල්ඩින් ටෝච් එකක කාර්යය. අපි දන්නවා ගෑස් වෙල්ඩින් වලදී භාවිතා කරනවා වායුන් වර්ග දෙකක්. දාහක වායුව වශයෙන් නැත්තම් ෆෝල් ගෑස් එක විදියට බොහෝ අවස්ථාවල ඇසිටලින් වායුව භාවිතා කරනවා. ඒ වගේම තමයි උපකාරක වායුව නැත්තම් හෙල්පින් ගෑස් එක විදියට ඔක්සිජන් වායුව භාවිතා කරනවා. එහෙනම් මෙන්න මේ ගෑස් වෙල්ඩින් ටෝච් එකේ කාර්යය තමයි වායු නල මාර්ග මගින් ලැබෙන වායුව දැල්ලට අවශ්‍ය ආකාරයට මිශ්‍රණය සැකසීම සහ මිශ්‍රිත වායුව ඒකාකාරී වේගයකින් යුක්තව දැල්ලට ගමන් කරවීම. මේ සඳහා භාවිතා කරන්න පුළුවන් ගෑස් වෙල්ඩින් ටෝච් නැත්තම් දමනි පහන් වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි වැඩි පීඩන දමනි පහන. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා හයි ප්‍රෙෂර් ටෝච් එකක් කියලා. දෙවෙනි එක තමයි අඩු පීඩන දමනි පහන. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ලෝ ප්‍රෙෂර් ටෝච් එකක් කියලා. අපි දැන් බලමු මොනවද මේ වැඩි පීඩන දමනි පහන් සහ අඩු පීඩන දමනි පහන් කියන්නේ කියලා. වැඩි පීඩන දමනි පහන high pressure torch. ඔක්සිජන් සහ ඇසිටලින් නියමිත පීඩනයක් හා ඒකාකාරී වේගයකින් යුතුව ලැබෙනව නම් අපිට පුළුවන් ඒ සඳහා high pressure torch එකක් භාවිතා කරන්න. වර්තමානයේ මේ ඔක්සිජන් සහ ඇසිටලින් කියන වායුන් දෙක ගබඩා කරලා තියෙන්නේ ඊට ආවේනික වූ වායු සිලින්ඩර වල. එතකොට ඔක්සිජන් හා ඇසිටලින් වායුව නියමිත පීඩනයකින් හා ඒකාකාරී වේගයකින් ලබා ගන්න පුළුවන්. ඒ නිසා වර්තමානයේ කර්මාන්තයේ ඉතා බහුල වශයෙන් මේ හයි ප්‍රෙෂර් ටෝච් එක නැත්තම් වැඩි පීඩන දමනි පහන් භාවිතා කරනවා. අඩු පීඩන දමනි පහන low pressure torch. ඇසිටලින් වායුව වායු සිලින්ඩරවල ගබඩා කිරීමට පෙර භාවිතා කරපු ක්‍රමයක් තමයි කැල්සියම් කාබයිඩ් කැට වතුර ටැංකියකට දාලා ඇසිටලින් වායුව නිෂ්පාදනය කරගන්න එක. මේකට අපි කියනවා කාබයිඩ් ටැංකියක් කියලා. ඉතින් මේ ක්‍රමයේදී ලැබෙන ඇසිටලින් වායුවේ පීඩනය ඒකාකාරීව ලබා ගැනීමට ඉතාමත් අපහසු වුණා. ඒ නිසා දමනි පහන් වෙත ලැබෙන ඇසිටලින් වායුව කැල්සියම් කාබයිඩ් කැට මගින් නිපදවා ගන්නා හෝ වෙනත් ආකාරයකින් පීඩනය ඒකාකාරී නොවන පරිදි ලැබෙයි නම් ඒ සඳහා අඩු පීඩන දමනි පහන් භාවිතා කිරීම සිද්ධ කරනවා. මේ ක්‍රමයේදී ඇසිටලින් වායුව ඒකාකාරී පීඩනයකින් හා වේගයකින් යුතුව නොලැබෙන නිසා වායු මිශ්‍රණය නිවැරදිව මිශ්‍රවීමක් සිදුවෙන්නෙත් නැහැ. වර්තමානයේ කර්මාන්තයේ මේ කාබයිඩ් ටැංකි ක්‍රමය භාවිතා කරන්නේ නැති නිසා අඩු පීඩන දමනි පහන් නැත්තම් low pressure torch භාවිතා කිරීම සිදු කරන්නේ නැහැ. හොඳයි. අපි දැන් බලමු ගෑස් වෙල්ඩින් ටෝච් එකක් මොන වගේද කියලා. හොඳයි. දැන් ඕගොල්ලන්ට මේ පේන්න තියෙන්නේ ගෑස් වෙල්ඩින් ටෝච් එකක්. මේක high pressure torch එකක්. නැත්තම් අධි පීඩන දමනි පහනක්. එතකොට අපිට පුළුවන් මේ ටෝච් එකේ කොටස් කීපයක් අඳුන ගන්න. ටෝච් එකේ මෙන්න මේ කොටසට කියනවා ටෝච් එකේ බොඩි එක කියලා. නැත්තම් ටෝච් එකේ බඳ කොටස. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා නොසල් එකක්. ගෑස් වෙල්ඩින් ටෝච් එකේ නොසල් එක. නැත්තම් මේකට සිංහලෙන් කියන්න පුළුවන් නැසින්න කියලා. එතකොට අපිට ඔක්සිජන් සහ ඇසිටලින් වායු නල මාර්ග මේ ටෝච් එකට සම්බන්ධ කරගන්න අවශ්‍ය කරන කොටස් දෙකක් මෙන්න මේ ටෝච් එකේ බොඩි එකට සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම තමයි අපිට ඔක්සිජන් සහ ඇසිටලින් කියන වායුන් දෙක අවශ්‍ය කරන ප්‍රමාණයට මිශ්‍ර කර ගැනීම සඳහා වෑල් දෙකකුත්
මේ ටෝච් බොඩි එකට සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ගෑස් වෙල්ඩින් ටෝච් එකේ කොටස් ටික අපිට සරලව අඳුන ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. අපි දැන් බලමු මේ ගෑස් වෙල්ඩින් ටෝච් එකේ නොසල් එකක් අපිට ගලවලා මාරු කරගන්න වුණොත් කොහොමද අපි මාරු කරගන්නේ කියලා. එතකොට දැන් මේ තියෙන මගේ ටෝච් එක මෙන්න තියෙනවා නොසල් එක. එතකොට දැන් මම හදන්නේ මේ නොසල් එක ගලවලා ගන්න. එතකොට මේ නොසල් එක මේ ටෝච් එකට සම්බන්ධ කරලා තියෙන්නේ ට්‍රෙඩ් එකකින් නැත්නම් පොටකින්. එතකොට මේ නොසල් එකේ තියෙනවා පොටක්, මෙන්න මේ කොටසෙත් තියෙනවා පොටක්. එතකොට මේක අපි ගත්තොත් right hand thread එකක් නැත්නම් සාමාන්‍ය දකුණත් පොටක් තමයි මේකේ භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මට පුළුවන් මෙන්න මේ විදිහට නොසල් එක අල්ලගෙන මෙයා මේව කරකවන්න. ඔන්නෝම කරකවනකොට වාමාවර්තව මට පුළුවන් මේ නොසල් එක ටෝච් එකෙන් ගලවලා ගන්න. ඔන්න මම දැන් නොසල් එක ටෝච් එකෙන් ගලවලා ගත්තා. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා නොසල් එකේ පොටක් ට්‍රෙඩ් එකක් කපලා තියෙනවා. ඒ වගේම ටෝච් එකේ මෙන්න මේ කොටසෙත් තියෙනවා පොටක්. හරි. දැන් ඔන්න ගලවලා ගත්තු නොසල් එක මෙන්න තියෙනවා ටෝච් එක. මම දැන් මේ නොසල් එක ටෝච් එකට හයි කරනවා. ඔන්න බලන්න මේ නොසල් එක මෙහෙම තිබ්බා. දැන් මට පුළුවන් මේ නොසල් එක දක්ෂිනාවර්තව කරකව ගන්න. මෙන්න මේ විදිහට කරකවන්න. කරකවලා ඔන්න ඔය විදිහට මට හොඳට නොසල් එක ටෝච් එකට හයි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මට මේ ටෝච් එක පාවිච්චි කරලා වෙල්ඩින් එක කරනකොට මට පහසු විදිහට මේ නොසල් එක හරව ගැනීමේ හැකියාවක් තියෙනවා. ටෝච් එකේ මෙන්න මේ කොටස මෙන්න මෙතන තියෙන කොටස මට පුළුවන් පොඩ්ඩක් කරකවලා බුරුල් කරන්න. ඔන්න බුරුල් කරලා මට මේ නොසල් එක කැමති පැත්තකට හරව ගන්නත් පුළුවන්. එතකොට මට මගේ වෙල්ඩින් එක ලේසියෙන් කරගන්න මේ ටෝච් එක හසුරුවා ගන්න පුළුවන්. ඔය විදිහට කැමති පැත්තකට හරවලා මේ කොටස තද කරනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි ඔයාගේ නොසල් එක ටෝච් එකට හයි වෙන්නේ. අපි කලින් ඉගෙන ගත්තා ගෑස් වෙල්ඩින් තාක්ෂණයේදී ඔක්සිජන් වායුව සමග බහුලව භාවිතා කරන දාහක වායුව නැත්නම් ෆූල් ගෑස් එක තමයි ඇසිටලින් කියන වායුව. ඉතින් මෙන්න මේ ඇසිටලින් කියන වායුවේ තියෙනවා කාබන්. ඇසිටලින් වායුව භාවිතා කරලා ගෑස් වෙල්ඩින් කරනකොට ඇසිටලින් වායුවේ තියෙන කාබන් වලින් යම්කිසි ප්‍රමාණයක් මෙන්න මේ දමනි පහනේ නැත්නම් ගෑස් වෙල්ඩින් ටෝච් එකේ අභ්‍යන්තර කොටස්වල සහ නල මාර්ගවල වගේම මෙන්න මේ නොසල් එකේ තැම්පත් වීම සිද්ධ වෙනවා. ඉතින් මේ කාබන් ටික තැම්පත් වෙන්නේ කළු පාට දැලිය ආකාරයකට. ටෝච් එකක් ගෑස් වෙල්ඩින් කරන ටික කාලයක් භාවිතා කරනකොට අපිට සිද්ධ වෙනවා මේ ටෝච් එක කොටස් වලට ගලවලා වෙන් කරගෙන අර බැඳිලා තියෙන කළු පාට දැලි නැත්නම් කාබන් ටික සුද්ධ කරලා අයින් කරගන්න. එහෙම නැති වුණොත් වෙන්නේ මේකේ දිගින් දිගටම කාබන් කොටස් බැඳිලා මේ ටෝච් එකේ නල මාර්ග සහ අනිකුත් කොටස් ටික මේ වෑල් වගේ දේවල් අවහිර වෙලා යන්න පුළුවන්. හොඳයි අපි බලමු කොහොමද මේ ටෝච් එකක් කොටස් කීපයකට ගලවගන්නේ කියලා. ඉස්සෙල්ලාම මට පුළුවන් මෙන්න මේ විදිහට නොසල් එක නැත්තම් නැසින්න ගලවලා අයින් කරගන්න. ඊට පස්සේ මේ කොටස ගලවලා අයින් කරගන්න. ඔන්න ඔය විදිහට මට පුළුවන් මන් ළඟ තියෙන ගෑස් වෙල්ඩින් ටෝච් එක කොටස් කීපයකට ගලවලා වෙන් කරගන්න. හරි දැන් මේ ටෝච් එකේ අභ්‍යන්තරයේ තියෙන කොටස් වල මෙන්න මේ කොටස් වල වගේම මේ නල මාර්ගවල එතකොට මෙන්න මේ අභ්‍යන්තර කොටස් වල සහ මේ නොසල් එක නැත්තම් නැසින්න තුල සහ මේ කෙළවරේ කාබන් කොටස් තැම්පත් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේවා අපි සුද්ධ කරගන්න ඕනේ. මම චුට්ටක් සුද්ධ කරලා පෙන්නන්නම් ඇතුලේ කොහොමද කාබන් බැඳිලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදියට කළු පාට දෙලි විදියට තමයි කාබන් ටික බැඳෙන්නේ මේකේ. ඉතින් සුද්ධ කරන්නේ නැතුව දීර්ඝ කාලයක් මේ ටෝච් එක ওই විදියට භාවිතා කරොත් එහෙම
ඔය තියෙන කාබන් ටික මේ ටෝච් එකේ තියෙන මේ වැල් වලට ඒ වගේම නොසල් එකේ ඇතුලේ තැන් වල ගිහිල්ලා બ્લોක් වෙලා ටෝච් එක අවහිර වෙලා වායු එන්න තියෙන මාර්ගයන් වැහිලා යනවා. එතකොට අපිට ගෑස් වෙල්ඩින් ටෝච් එක භාවිත කරලා වෙල්ඩින් එක හරියට කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේක සුද්ධ කර ගැනීම අනිවාර්යෙන් කරන්න ඕන. ඊළඟට මෙන්න මේ නොසල් එක නැත්තම් නැසින්න කාබන් බැඳිලා બ્લોක් වෙනවා වගේම තමයි වෙල්ඩින් එක කරනකොට නොසල් එකේ කෙලවර අදාළ ලෝහ වැඩ කොටසේ ස්පර්ශ වීම නිසා ලෝහ අංශු තැම්පත් වීමෙනුත් બ્લોක් වෙන්න නැත්තම් අවහිර වෙන්න පුළුවන්. ඉතින් කාබන් බැඳිලා හරි අදාළ ලෝහ අංශු තැම්පත් වෙලා හරි මේ නොසල් එකේ කෙලවර બ્લોක් වුණොත් එහෙම මෙන්න මේ සිදුර වැහිලා යනවා. එතකොට සිදුර වැහිලා යනවා කියලා කියන්නේ අපි ගෑස් වෙල්ඩින් වලදී භාවිතා කරන ඔක්සිජන් සහ ඇසිටලින් කියන වායු මිශ්‍රණය නිසියාකාරයෙන් ගෑස් වෙල්ඩින් එකේ දැල්ල වෙල්ඩින් ටෝච් එකේ දැල්ල වෙත සපයා ගන්න බැරි වෙනවා. එතකොට වෙල්ඩින් එක හරියට කරගන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් අපි කරන්න ඕන දෙයක් තමයි නොසල් එක બ્લોක් වෙලා කියලා අපිට තේරුණාම කිසියම් ක්‍රමයක් භාවිතා කරලා අපි නොසල් එකේ කෙලවර නැත්නම් මේ නොසල් එකේ ටිප් එක සුද්ධ කරලා පිරිසිදු කරගන්න ඕනේ. ඒ සඳහා අපි භාවිතා කරන පොඩි උපකරණයක් මෙන්න මේක. අපි මේකට කියනවා නොසල් ක්ලීනර් එකක් කියලා. මේ නොසල් ක්ලීනර් එකේ තියෙනවා මෙන්න මේ වගේ පොඩි කූරු වගේ කොටස් ටිකක්. ඉතින් මේ කූරු වල තියෙනවා පොඩි පීරක් වගේ සකස් කරලා පොඩි කට්ට කපලා තියෙනවා. ඒ වගේම තමයි තව පැතලි පීරක් වගේ කොටසකුත් මේකේ අපිට සකස් කරලා දීලා වෙලා තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ ඉස්සෙල්ලා මෙන්න මේ කූරු වලින් මේ නොසල් එකට දාන්න පුළුවන් නොසල් එකේ සිදුරට දාන්න පුළුවන් ප්‍රමාණය කූරක් තෝරගන්න එක. බලමු. හරි. මට පුළුවන් මේ නොසල් ක්ලීනර් එකේ මෙන්න මේ කූර මේ නොසල් එකේ ටිප් එකට දාන්න හදා ගන්න පුළුවන්. හරි. දැන් මම කරන්නේ මෙන්න මේ කූර මේ නොසල් එකේ සිදුරට දාලා මේ විදිහට මට නොසල් එකේ සිදුර සුද්ධ කරගන්න පුළුවන්. බලමු කොහොමද කරන්නේ කියලා. හරි මේ විදිහට අදාළ කූර තෝරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ඇතුළට දාලා මේ විදිහට සුද්ධ කරගන්න පුළුවන්. හරි ඔය විදිහට සුද්ධ කරගන්න පුළුවන්. ඊළඟට මට පුළුවන් මෙන්න මේ පැතලි පීර වගේ කොටස අරගන්න. මෙන්න මේ කොටස අරගෙන මට ආයෙම පුළුවන් කෙලවර නොසල් එකේ කෙලවර පොඩ්ඩක් පීරි ගාලා තවදුරටත් සුද්ධ කරලා පිරිසිදු කරගන්න. හරි. ඔන්න ඔය විදියට මට පුළුවන් එහෙනම් මේ නොසල් එකේ අවහිර වෙලා තිබුණු නැත්තම් બ્લોක් වෙලා තිබුණු නොසල් එකේ කෙලවර නොසල් ටිප් එක සුද්ධ කරලා පිරිසිදු කරලා හදා ගන්න. හරි අපි දැන් බලමු මේ කොටස් ටික ආයි කොහොමද එකලස් කරන්න කියලා. හරි ටෝච් බොඩි එක මේ කොටස සම්බන්ධ කරන ටෝච් එකේ බොඩි එකට හරි දැන් මට පුළුවන් නොසල් එක සම්බන්ධ කරගන්න. ඊට පස්සේ මට අවශ්‍ය පැත්තට නොසල් එක හරවලා තියාගන්න. ඔන්න ඔය විදිහට මට පුළුවන් මගේ ගෑස් වෙල්ඩින් ටෝච් එක නැත්තම් මේ දමනි පහන සුද්ධ කරලා පිරිසිදු කරගන්න. මම ඔයගොල්ලන්ට වීඩියෝ එකේ කලින් කිව්වා මේ ටෝච් බොඩි එකට සම්බන්ධ කරලා තියෙන මෙන්න මේ කොටස් දෙක ගැන. මේ කොටස් දෙක භාවිතා කරලා තමයි අපිට අවශ්‍ය කරන ඔක්සිජන් සහ ඇසිටලින් නල මාර්ග මේ ටෝච් එකට සම්බන්ධ කිරීම කරගන්නේ. එතකොට මෙන්න මේ කොටස
අපිට පුළුවන් මේ කොටසට ඔක්සිජන් නල මාර්ගය සම්බන්ධ කරගන්න. මේ කොටසට අපිට පුළුවන් ඇසිටලින් නල මාර්ගය සම්බන්ධ කරගන්න. හරි මේකේ චූටි විශේෂත්වයක් තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න මෙන්න මේක පේනවද කියලා. මෙන්න මේ ඔක්සිජන් නල මාර්ගය සම්බන්ධ වෙන කොටස. මේකේ තියෙනවා පොඩි ස්ට්‍රේන් එකක්. පොඩි පෙරහනක් සම්බන්ධ කරලා තියෙනවා. හැබැයි මෙන්න මේ පැත්තේ කොටසේ මෙන්න මේක ඇසිටලින් නල මාර්ගය සම්බන්ධ වෙන කොටස මේකේ ස්ට්‍රේන් එකක් නැත්තම් පෙරහනක් සම්බන්ධ කරලා නැහැ. ඇසිටලින් නල මාර්ගයට වායු පෙරහනක් නැත්තම් ස්ට්‍රේන් එකක් සම්බන්ධ කරලා නැති වෙන්න හේතුව තමයි ඇසිටලින් වල තියෙනවා කාබන්. ඉතින් ඔන්න ඔය කාබන් ටික ඇවිල්ලා අර කළු පාට දැලි විදියට මේ තියෙන වායු පෙරහනක තැම්පත් වුණොත් නැත්නම් වායු පෙරහනක නැත්නම් ස්ට්‍රේන් එකක බැඳුනොත් එහෙම මේ නල මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වෙලා යන්න පුළුවන්. අන්න ඒ නිසා ඇසිටලින් සම්බන්ධ කරන නල මාර්ගයට වායු පෙරහනක් සම්බන්ධ කරලා නැහැ. ඔක්සිජන් සම්බන්ධ නල මාර්ගයට විතරක් වායු පෙරහනක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම අපිට වැදගත් වෙන තවත් කොටසක් තමයි මෙන්න මේකේ තියෙන පොටවල් දෙක. මම වායු සිලින්ඩර් ගැන කතා කරපු වීඩියෝ එකෙත් මේ පොටවල් වර්ග නැත්තම් ත්‍රෙඩ් වර්ග දෙක ගැන කතා කරලා තියෙනවා. ඉතින් ඇසිටලින් සම්බන්ධ කරන කොටසට අදාළ පොට වමත් පොටක් left hand thread එකක්. ඔක්සිජන් සම්බන්ධ කරන නල මාර්ගයට අදාළ පොට දකුණත් පොටක් right hand thread එකක්. ඉතින් මේ කොටස් දෙකට අපිට පුළුවන් මෙන්න මේ වගේ තවත් කොටසක් භාවිතා කරලා නල මාර්ගය සම්බන්ධ කරගන්න. එතකොට මෙන්න මේක ඔක්සිජන් නල මාර්ගයට සම්බන්ධ වෙන කොටස දකුණත් පොටක් සහිත කොටසක්. ඒ වගේම මෙන්න මේ කොටස ඇසිටලින් නල මාර්ගයට සම්බන්ධ වෙන කොටස වමත් පොටක් සහිත කොටසක්. එතකොට දකුණත් සහ වමත් කියන දේ අඳුන ගන්න පුළුවන් මේකේ මෙන්න මේ කොටසේ වමත් පොට තියෙන කොටසේ තියෙනවා පොඩි කට්ටයක් කපලා. දකුණත් පොටක් තියෙන කොටසේ එහෙම කට්ටයක් කපලා නැහැ. එතකොට හෝස් එක ඇසිටලින් සහ ඔක්සිජන් හෝස් දෙක මේ විදිහට මේ දෙකට සම්බන්ධ කරන්න අපිට පුළුවන්. අපි බලමු මේක කොහොමද සම්බන්ධ කරන්න කියලා. මේ තියෙන ඔක්සිජන් වලට සම්බන්ධ වෙන කොටස දකුණත් පොටක් සහිත කොටසක් මේකට දාලා කරකවන්න පුළුවන්. එතකොට දක්ෂිණාවර්තව කරකවනකොට තමයි මේක තද වෙන්නේ. ඔය විදිහට හයි වෙනවා. එතකොට මේක ඇසිටලින් නල මාර්ගය වමත් පොටක් සහිත කොටසක්. දකුණු පැත්තට කරකවුවට මේක තද වෙන්නේ නැහැ. එහෙනම් අපි මේක කරකවන්නේ වම් පැත්තට වාමාවර්තව. වාමාවර්තව කරකවනකොට තමයි මේ කොටස තද වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි ගෑස් වෙල්ඩින් ටෝච් එක සම්පූර්ණ කරලා හදා ගන්න පුළුවන්. හරි අපි දැන් බලමු ගෑස් වෙල්ඩින් කරන තැනකට ගිහිල්ලා කොහොමද ගෑස් වෙල්ඩින් ටෝච් එකක් හරියාකාරව පත්තු කරගන්නේ. නැත්නම් ගෑස් වෙල්ඩින් ටෝච් එකක් දැල්වගන්නේ කොහොමද කියලා. දැන් ඕගොල්ලන්ට මේ පේන්න තියෙන්නේ මගේ ගෑස් වෙල්ඩින් කරන වර්ක් ස්ටේෂන් එක. නැත්නම් මං ගෑස් වෙල්ඩින් කරන ස්ථානය. එතකොට මේ තියෙන්නේ මගේ ගෑස් රූම් එක. නැත්නම් ගෑස් සිලින්ඩර්ස් තියලා තියෙන රූම් එකේ ඉඳලා ඉවර වෙලා මම වැඩ කරන තැනට ඇසිටලින් සහ ඔක්සිජන් වායුව රැගෙන එන ප්‍රධාන නල මාර්ග දෙක. මෙන්න මේක ඇසිටලින් වායුව එන නලය. මෙන්න මේක තමයි ඔක්සිජන් වායුව එන නල මාර්ගය. ප්‍රධාන නල මාර්ගයේ ඉඳලා ඇසිටලින් සහ ඔක්සිජන් ශාකා නල මාර්ග දෙකක් භාවිතා කරලා මගේ වර්ක් ස්ටේෂන් එකට අදාළ වායු සැපයුම ලබාගෙන තියෙනවා. ඊළඟට මෙන්න මෙතන සම්බන්ධ කරලා තියෙනවා ඇසිටලින් නල මාර්ගයට අදාළ වෑල්ව් එකක් සහ ඔක්සිජන් නල මාර්ගයට අදාළ වෑල්ව් එකක්. ඊළඟට තියෙනවා ඇසිටලින් වලට අදාළ ප්‍රෙෂර් රෙගියුලේටර් එකක්. ඒ වගේම ඔක්සිජන් වලට අදාළ ප්‍රෙෂර් රෙගියුලේටර් එකක් තියෙනවා. හරි මම දැන් කරන්න ඕනේ මෙන්න මේ වෑල් දෙක විවෘත කරලා මට අවශ්‍ය කරන
වර්කින් ප්‍රෙෂර් එක මට ඕන කරන වැඩ කරන්න අවශ්‍ය කරන පීඩනය සකස් කරගන්න ඕනේ. මෙන්න මේ නල මාර්ගවල තියෙන පීඩනය මට වැඩ කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට වඩා අඩු පීඩනයක් තමයි මට ගෑස් වෙල්ඩින් කරගන්න අවශ්‍ය වෙන්නේ. හරි. අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මෙන්න මේ ඇසිටලින් වලට අදාළ වෑල් එක විවෘත කරගන්න ඕනේ. ඊළඟට ඔක්සිජන් වලට අදාළ වෑල් එක විවෘත කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. හරි. ඔන්න දැන් වෑල් එක ඕපන් කරලා ඉවරයි. මේක ක්ලෝස් කරනකොටත් ඉස්සෙල්ලම කරන්න ඕනේ ඇසිටලින් වහන්න ඕනේ. ඊළඟට ඔක්සිජන් වහන්න ඕනේ. හරි. වෑල් එක විවෘත කරාට පස්සේ මට ඉස්සෙල්ලා පුළුවන් මෙන්න මේ ප්‍රෙෂර් රෙගියුලේටර් එක භාවිතා කරලා ඇසිටලින් ටික මට අවශ්‍ය කරන ප්‍රෙෂර් එකට හදාගන්න. එතකොට මෙතන තියෙනවා ප්‍රෙෂර් ගේජ් එකක්. ඇසිටලින් වල ප්‍රෙෂර් එක තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් බාර් 0.5කට. ඉතින් මම මෙන්න මෙයා කරකව ගන්නවා. කරකවනකොට ඕගොල්ලන්ට පේනවා ප්‍රෙෂර් ගේජ් එකේ පොයින්ටර් එක නැත්තම් දර්ශකය පොඩ වැඩි වෙනවා. මම ගිහිල්ලා 0.5ට එනවා. ඊළඟට ඔක්සිජන්. ඔක්සිජන් වල අපි හදන්න ඕනේ බාර් 2.5කට. දැන් මම ඔක්සිජන් වල අදාළ ප්‍රෙෂර් රෙගියුලේටර් එකත් මෙහෙම කරකවනවා. බාර් 2.5යි. ඔන්න දැන් මට අවශ්‍ය කරන වර්කින් ප්‍රෙෂර් එක ඇසිටලින් සහ ඔක්සිජන් වලට අදාළව මම සකස් කරගෙන අවසానයි. දැන් මට පුළුවන් ටෝච් එක පත්තු කරගන්න. හොඳයි. මේ තියෙන්නේ මම භාවිතා කරන්න යන ගෑස් වෙල්ඩින් ටෝච් එක. නැත්තම් දමනි පහන. මේක අදාළ වායු නාල මාර්ගයන්ට සම්බන්ධ කරලා තියෙනවා. ඔක්සිජන් නාල මාර්ගය, ඇසිටලින් නාල මාර්ගය. හරි. අපි බලමු කොහොමද මේ ටෝච් එක දැන් පත්තු කරගන්නේ කියලා. ටෝච් එක පත්තු කරගන්න මම පාවිච්චි කරනවා තව පොඩි උපකරණයක්. මේ ගැන අපි පස්සේ කතා කරමු. දැනට ඕගොල්ලෝ මතක තියාගන්න මේකේ නම තමයි ලයිටර් එක. නැත්තම් ස්පාර්ක් ජෙනරේටර් කියලාත් කියනවා. පූලිංගු පාදකය. එන්න මේ විදිහට මට පුළුවන් ලයිටර් එක පත්තු කරගන්න. හරි. දැන් ඔන්න මම ගන්නවා මගේ වෙල්ඩින් ටෝච් එක. ඔයගොල්ලන්ට පේනවා මේ වෙල්ඩින් ටෝච් එකේ තියෙනවා වෑල් දෙකක්. රතු පාට එක ඇසිටලින් වායුවට අදාළ වෑල් එක, නිල් පාට එක තමයි ඔක්සිජන් වායුවට අදාළ වෑල් එක. එතකොට ටෝච් එකක් පත්තු කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. අපි බලමු පළවෙනි ක්‍රමයෙන් කොහොමද ටෝච් එක පත්තු කරන්නේ කියලා. පළවෙනි ක්‍රමයෙන් පත්තු කරත් දෙවෙනි ක්‍රමයෙන් පත්තු කරත් හැමතිස්සෙම ඉස්සෙල්ලම අරින්න ඕන ඇසිටලින් වායුව, දෙවෙනුව අරින්න ඕන ඔක්සිජන් වායුව. හරි. ඔන්න දැන් පළවෙනි ක්‍රමයට අපි ටෝච් එක පත්තු කරලා බලමු. ඇසිටලින් වායුවට අදාළ වෑල් එක මම පොඩ්ඩක් අරිනවා මෙහෙම. මේ වෑල් එක පොඩ්ඩක් කරකවලා මම අරිනවා. ඊළඟට මම බලන්න ඕනේ මේ ටෝච් එකේ කෙලවර, නොසල් එකේ කෙලවර මගේ අතර මෙහෙම තියලා ඇසිටලින් වායුව එනවද කියලා. එතකොට මට තේරෙනවා ඇසිටලින් වායුව නොසල් එකේ කෙලවරෙන් එළියට එනවා. මගේ අතේ නිකන් ඉදිකටු තුඩකින් අයින වගේ මට තේරෙනවා. එතකොට මට පුළුවන් මේ ලයිටර් එක අරගෙන ලයිටර් එක කෙලවරට ටෝච් එකේ කෙලවර නොසල් එකේ කෙලවර අල්ලලා මේක පත්තු කරගන්න. අන්න ඒ විදිහට මට පුළුවන් මේක පත්තු කරගන්න. එතකොට ඔයගලන්ට පේනවා මේ ක්‍රමේදී ටෝච් එක පත්තු කරනකොට මේ කළු පාට දැලි වගේ කොටසක් නිදහස් වෙනවා. එතකොට මේ යන්නේ අර ඇසිටලින් වායුවේ තියෙන කාබන්. එතකොට මේ පළවෙනි ක්‍රමේදී කාබන් යම්කිසි ප්‍රමාණයක් පරිසරයට නිදහස් වෙන නිසා මේ ක්‍රමය ඒ තරම් හොඳ ක්‍රමයක් කියලා අපි කියන්නේ නැහැ. හරි. දැන් ඔන්න ඇසිටලින් ටික අපි රිලීස් කරලා ටෝච් එක පත්තු කරගෙන ඉවරයි. අපිට දැන් තියෙන්නේ මේකේ ෆ්ලේම් එක නැත්තම් දැල්ල හදාගන්න. එතකොට අපිට තියෙනවා ඊළඟට එහෙනම් ඔක්සිජන් වායුවට අදාළ වෑල් එක විවෘත කරලා දැල්ල හදාගන්න පුළුවන්. බලමු කොහොමද ඔක්සිජන් වායුව විවෘත කරන්නේ කියලා. මේ තියෙන ඊට අදාළ වෑල් එක මම මේක පොඩ්ඩක් කරකවනවා. ඔන්න ඔය විදිහට මට පුළුවන් මේ ටෝච් එකේ ෆ්ලේම් එක අදාළ විදිහට වෙනස් කරගන්න. හරි. දැන් ටෝච් එක පත්තු කරා වගේම තමයි ටෝච් එක නිවන්නත් ඉගෙන ගන්න ඕනේ. ටෝච් එක නිවනකොට ඉස්සෙල්ලම කරන්නේ ඇසිටලින් වායුව වහනවා, ඊළඟට ඔක්සිජන් වායුව වහ ගන්න ඕනේ. ඔන්න ඇසිටලින් වායුව මම වහනවා. ඊට පස්සේ ඔක්සිජන් වායුවට අදාළ වෑල් එක වහනවා.
ඕක තමයි පළවෙනි ක්‍රමය. හරි. අපි දැන් බලමු දෙවෙනි ක්‍රමයෙන් කොහොමද ටෝච් එක පත්තු කරගන්නේ කියලා. දෙවෙනි ක්‍රමයෙන් ටෝච් එක පත්තු කරනකොට අපි කරන්නේ ඔක්සිජන් වෑල් එක සහ ඇසිටිලින් වලට අදාළ වෑල් එක සමාන ප්‍රමාණයන්ගෙන් විවෘත කරනවා. ඒ කියන්නේ ඔක්සිජන් සහ ඇසිටිලින් කියන වායුන් දෙක සමාන ප්‍රමාණයන්ගෙන් තමයි අපි දැල්ල වෙත ලබා දීම සිද්ධ කරන්නේ. බලමු කොහොමද කරන්නේ කියලා. ක්‍රම දෙකේදීම කොහොම වුණත් ඉස්සෙල්ලම කරන්න ඕනේ ඇසිටිලින් වෑල් එක විවෘත කරනවා, ඊට පස්සේ ඔක්සිජන් වෑල් එක විවෘත කරන්න ඕනේ. ඔන්න ඇසිටිලින් වෑල් එක මම පොඩ්ඩක් විවෘත කරගන්නවා. බලනවා අත ගාවට තියලා ගෑස් එකේ නවත කියලා. හරි, මට දැන් පුළුවන් ඔක්සිජන් වෑල් එකත් ඒ හා සමාන ප්‍රමාණයක්ම විවෘත කරගන්න. ඔන්න දැන් ඔක්සිජන් වෑල් එක අරින්න. හරි, ඔක්සිජන් උත් ඇරලා තින්නේ. මට පුළුවන් දැන් ටෝච් එක දෙවෙනි ක්‍රමයෙන් පත්තු කරගන්න. නොසල් එක ලයිටර් එක ගාවට අරන් ආවා. දැන් පත්තු කරා. හරි. ඔය තියෙන්නේ දෙවෙනි ක්‍රමයෙන් ටෝච් එක පත්තු කරාම පේන විදිය. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති පළවෙනි ක්‍රමයේ වගේ නෙමෙයි දෙවෙනි ක්‍රමයේදී කාබන් පරිසරයට මුදා හැරීමක් සිද්ධ වුණේ නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් ඇසිටිලින් සහ ඔක්සිජන් කැමති ප්‍රමාණයන්ගෙන් වෙනස් කරගෙන අපේ ෆ්ලේම් එක නැත්තම් දැල්ල හදාගන්න. ටෝච් එක නිවනකොට කලින් වගේමයි ඉස්සෙල්ලා ඇසිටිලින් වෑල් එක වහනවා, ඊට පස්සේ ඔක්සිජන් වෑල් එක වහ ගන්න ඕනේ. හරි, ඔන්න ඔය විදිහට තමයි එහෙනම් අපේ ගෑස් වෙල්ඩින් ටෝච් එක නැත්තම් දමනි පහන ආකාර දෙකකට පත්තු කරගන්න අපිට පුළුවන් වෙන්නේ. එහෙනම් වායු වෙල්ඩින් තාක්ෂණය සම්බන්ධයෙන් අද අපි අරන් ආපු වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන වායු වෙල්ඩින් තාක්ෂණය ගැන තවත් දැනුම ලබා ගන්න කැමති නම් අපේ තෙනු ටෙක්නොලොජිස් YouTube channel එක අදම subscribe කරලා තියාගන්න. ඔයගොල්ලන්ගේ වටිනා කාලය තෙනු ටෙක්නොලොජිස් අපේ වීඩියෝ එක බලන්න වැය කළාට ස්තුතියි. හැමෝටම සුබ දවසක්.